ඥානේන්ද්‍ර අපි අද මේ වෙලාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ අපි මුළු රටේම දේශ ප්‍රේමීන්ගෙන් ඉල්ලනවා සරේ වෙනුවෙන් අවුරුදු 38 තමන්ගේ ජීවිතේම කැප කරපු ඒ අභීත රණවිරුවා වෙනුවෙන් මුළු රට පුරාම හැම නගරයකම විරෝධතා පවත්වන්න ඒ රණවිරුවා බුද්ධි අංශය වෙනුවෙන් රට වෙනුවෙන් කරපු ඒ උතුම් ක්‍රියාවට අපි කලකුල සලකන්න ඕනේ මේ මිනිස්සුන්ට මුළු රටේම දේශ ප්‍රේමීන්ට අපි හඬනගා කියනවා හැම නගරයකම සුරේෂ් සලේ වෙනුවෙන් කල්ලු කොඩි දාන්න සුරේෂ් සලේ වෙනුවෙන් හැම නගරයකම විරෝධතා පවත්වන්න මේ කොටි දඩයම අපි ආපස්සට අරවන්න ඕන රට වෙනුවෙන් මාතුරුනේ යුනිෆෝම් එක ආගෙන අඬන්න බෑ ඔය කඳුළු පීත ගන්න යුනිෆෝම් එක ආගෙන අඬන්න බෑ ඔය කඳුළු පීත ගන්න බැරක්කට ගියාම ඉකි ගහලා අඬන්න බැරක්කට ගියයිලා ඉකි ගහලා අඬන්න දැන් අඬන්න එපා ඕගොල්ලෝ යුනිෆෝම් එක ඇඳගෙන ඉන්නේ අද චාලි ඩයස්පෝරාව ඇතගලුවක් කියලා දින්නේ මාලිමාවේ ඇතගලුවක් කියලා දින්නේ ඥානේන්ද්‍ර ශානි අද මාලිමාවේ ඇතගලුවක්ද ඥානේන්ද්‍ර ශානි ඒක තමයි කියන්නේ ඇකේ උස්සට රාබු ඉවත් කන්න දෙන්නේ පොලිස් ඩිපාර්ට්මන්ට් ඕඩර්ස් එක තියන්නේ ඇකේ උස්සට රාබු ඉවත් කන්න දෙන්නේද දලවායිගේ උත්තර අපිට අමුතල CID එක කනවා පොලිසිය කනවා පොලිසිය බල්ලට කියලා බල්ල පොලිසියට ඇවිල්ලා මිනිස්සුන්ට දෙනවා දම්කුඩ ගන්න සැකකාරයෙක් කොහොමද CID කලකන්නේ පොලිසිය කොහොමද CID එකට ගෙනියන්න දෙන්නේ මිනිස්සු සැකකාරයෙක් CID එකට කොහොමද විශ්වාස කරන්නේ ඇත්තකතාව කරන්නේ මිනිස්සුන්ට අපි CID එකට විශ්වාසයෙන් ගෙනියන්නේ දවස් 100ක් සලාව ඇතුලේ තියාගන්න බාහිර හිටපු රිසව්ලට ස්ටියෝලට ඔක්කොටම දානවා ඔක්කොටම පාර දානවා මතක තියාගන්න සාමාන්‍ය ජනතාවගේ මිනිහෙක් කොහොමද CID එකට ගෙනියන්න දෙන්නේ විශ්වාසයෙන් මිනිස්සුන්ට අත උස්සන්න බැහැ පල්ලෙක්ට වගේ සලකන්න රාබුයි වදී ගන්න බල්ලට වගේ රටේ නීතිය අන්දකුමාරට ඔයාගේ අත්සන් තමයි මේක කරේ ඉබ්‍රාහිම් ගන්න දුන්නේ උගේ ජනතාවට බරුන්දු කොටින්ද ඔය කොටින්ද ජනතාවට බරුන්දු මේ කරන පිස්සුව ඉබ්‍රාහිම් ගන්න දුන්නේ CID එක කරුවෙක්ට तर बाद में सभा विंदर हुए तूने पास्क प्रहारे मोहम्मद इब्राहिम को मोहम्मद करने दुन्ने तो आज ये नवताती राबी बात ये करने दुन्ने इब्राहिम का पिंगुत्तरे तमल मेकड़ वाके कियन नोने चाणी किन पिंगुत्तरे रट्टवटे तत्वादी उद्गतवेमिන් පවතිනවා මේ රණවිරුවා එක පෙන්නලා දුන්නාම ඒ රණවිරුවා හිරගත කරනවා තත්වාදය නිදැල්ලේ සැරිසරතර වෙල්ලවේ අවශ්‍ය දේ කරනවා වෙල්ලවත් කොටි සමරනකොට පාලිස් ආරක්ෂාව ලබා දුන්නා ඥානේන්ද්‍රල කොටි නිලයින්වත් කරනගෙන ඔබතුමාලා කරන්නේ වැරදි වැඩක් තත්වාදී ආරක්ෂා කරන එක 2015 ඉඳලා පණ තියෙන මිනිහෙක් ඉන්නවනම් නිලයක් දරනවා නම් කෙලින්ම ඇවිල්ලා සහයෝගය දෙන්න මේ රණවිරු ආරක්ෂා කරන්න 2005 රට රැකපු මිනිස්සුන්ව ආරක්ෂා කරන්න අද එක්කෝම නිහඬතාවයේ හෙට උඹලාගේ පවුල් වලට බලපානවා කියලා උඹලාම තේරුම් ගනින්න 2015 ඉඳලා 2019 වෙනකම් ශානිලා කරේ ICCR ඇක්ට් එකෙන් දාලා සිංහල බෞද්ධ කොල්ලන්ට ICCPR එකෙන් ගහලා ටෙරරිස්ට් ඇක්ට් එකෙන් ගහලා උන් ඇතුළට දාපු එක ලැජ්ජයි ශානි ලැජ්ජයි බුද්ධාංශ කියන්නේ සාරල්ල අවුදතර ගන්නවා කියලා සිංහල කොල්ලන් ඇතුළට දැම්මම කතා කරපේ උන් ශානිලා කරේ එක ICCPR එකෙන් ශානිලා ජවුවා එක නැද්ද ශානිලා උන් අරස් කරන්නේ ඒකේ වගකීම සැලයට ගන්න බෑ සලේ නිදහස් කළා ශානිව ඇතුළට දාන්න ඕන. ඒක තමයි වෙන්න ඕන. පොඩ්ඩක් හැමෝම අහගන්න. ඔෆිසර්ස් පොඩ්ඩක් අහගන්න. පොඩ්ඩක් හැමෝම කාටද අහගන්න. පාස්ක ප්‍රහාරය සම්බන්ධයෙන් ඩිරෙක්ටර් CID එකෙන් කවුරුත් කට උත්තර කරන් දෙනවා. මොන පොලිස් ඔෆිසර්ද ඩිරෙක්ටර් CID ශානි අභයසකරගෙන් ස්ටේට්මන්ට් එකක් ගත්තේ. පාස්ක ප්‍රහාරය වෙනකොට ශානි උඹ හිටියේ කොහෙද? උඹ මේක ඩිරෙක්ටර්ද? බුද්ධියන්ස කියනකොට මුන් අරස් කරන්න කියලා ඔබ පකණ්ඩි ළඟ හිටියද? DIG සමීර රත්නගේ කවුද ඇක්කේ උස්සගෙන්? ඒගොල්ලන්ගෙන් කවුද ස්ටේට්මන්ට් ගත්තේ? ඉන්ස්පෙක්ටර් ජෙනරල් පොලිස් එකේ කාලේ හිටපු ඩිරෙක්ටර් CID ගෙන් මේකට නිදහසට කට උත්තරයක් ගත්තද? අවසානයේදී නාලක සිල්ලක පිටට දාලා නාලක සිල්ල වැතුරට දාලා ශානි බේරුණා. දැන් එක එදා
එදා කියපු දේවල් අද ශාලිලට අමතක වෙලා දිලීප පීරිසට අමතක වෙලා අද කියනවා මොකද ආඩර් බයි අපි බයි නෑ එදා දැන් කියනවා සලේ වග කියන්න ඕන කියලා නෑ වග කියන්න ඕන ශානි පොලිස් ඩිපාර්ට්මන්ට් එකේ රෙද්දක් ඇඳන් ওই ශානිලට මේ ඩිපාර්ට්මන්ට් එකේ මහජන බදු මුදලින් නඩත්තු කර අපේ සල්ලි වලින් පෑනක් අදලා නැයිතියක් නෑ මේකට එන්න අයිතියක් අද්ද බලවත්තෙන් පත් කරේ කොන්ත්‍රාත් පදනම් මත කොන්ට්‍රැක්ට් බේසිස් පත් කරපු පොලිස් කේකේ ඩිරෙක්ටර් CID වෙනවා මං අහන්නේ ඔෆිසර් ඕගොල්ලන්ගේ සීනියර් ඔෆිසර්ස් නැද්ද ඩිරෙක්ටර් CID වෙන්න මීට වැඩි හොඳ ඔයාලගේ අතේ SSPI කියලා මේක ඩිරෙක්ටර් කරන්න මිනිස්සුන් නැද්ද ඇයි පොලිසිය මිනිස්සුන්ට කට උත්තර නැත්තේ ඇයි නට උත්තර නැත්තේ